සුබ දවසක් සියලු දෙනාටම Good Farmer YouTube නාලිකාව හරහා මම අද ඔබට කියා දීමට බලාපොරොත්තු වෙන්නේ නයි මිරිස් වගාවක් කොහොමද අපි වගා කරගන්නේ කියලා. ඉතින් මම අද පළමුව නයි මිරිස් මගේ මේ නයි මිරිස් පැල ටික විවුට වගා සිටුවීමට තමයි බලාපොරොත්තු වෙන්නේ. ඒ කියන්නේ වගා මලුන් නොවේ තනිකර පොළව මත තමයි සිටුවීමට බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඔබට පේනවා ඇති මේ මම ආවරණය කරලා තිබෙන්නේ පාතියක් සකසලා තියෙන්නේ. ඒ පාතියේ තමයි මම සිටුවීමට බලාපොරොත්තු වෙන්නේ. සිටුවීමට පෙර වලවල් සඳහා පොහොර යෙදීමට පස් සාම්පල් සකස් කර ගන්න ආකාරය තමයි මම දැන් ඔබට මේ කියන්නේ. ඉතින් අපි දැන් පස් සාම්පල් ටික සකස් කරගමු. පළමුව අපි පස් සාම්පල් සකස් කිරීමේදී මම යොදා ගැනීමට බලාපොරොත්තු වෙන්නේ මතු පිට පස් දෙකක්, කරදහයියා කොටස් එකක් සහ කොම්පෝස්ට් කොටස් එකක් වශයෙන්. ඉතින් අපි දැන් මතු පිට පස් කොටස් දෙක දාගමු. එකයි දෙකයි කරදහයියා කරදහයියා කොටස් එකයි පස්සේ කොම්පෝස්ට් පොහොර කොම්පෝස්ට් පොහොර එකයි. දැන් ඔබට මතකද මතු පිට පස් දෙකයි, කරදහයියා කොටස් එකයි, කොම්පෝස්ට් කොටස් එකයි. මේ ආකාරයට දාලා දැන් හොඳින් අපි මේ පස් සාම්පලේ කලවම් කරගත යුතුයි. ඉතින් අපි දැන් පස් සාම්පලේ කලවම් කරගමු. මේ ආකාරයට ඔබ ගස් අතර දැල අතර පරතරය අඩි 2 හෝ 2.5ක් අතරක්, ඒ වගේම හේලි අතර පරතරය අඩි 3ක් රඳවා ගන්නා නම් වඩා හොඳයි. මේ පස් සාම්පල් ගැනීමේදී ජීවාණුහරණය කිරීම වඩා වැදගත්. වගාවේදී නොයෙකුත් දිලීර හානියේ හැකියාව තිබෙනවා. ඒ නිසා ඒ දිලීර හානි අවම කිරීම සඳහා ඔබට හැකිනම් ඔබ පස් ජීවාණුහරණය කරන්න. අපි දැන් මේ සකස් කර ගන්නා පස් සාම්පල් වලවල් සඳහා යොදමු. මේ ආකාරයට මේ පස්වලින් හොඳින් පුරවා ගන්න. වලේ අඟලක් පමණ තුරු වෙනසේ ඔබ පස් යොදා ගන්න. ඊට පස්සේ මේකටත් අපි පස් සාම්පල් දාගන්න. මේ ආකාරයට ඔබ සකස් කර ගන්නා ලද පස් සාම්පල් මේ සියලු වලවල් සඳහා මේ ප්‍රමාණයට ඔබ පුරවන්න. තේරුණාද? මේ ආකාරයට ඔබ අඟලක් පමණ ඉතුරු වනසේ පුරවා ගන්න. අපි දැන් වලවල් සකස් කර පොහොර පස් සාම්පල් සකස් කරලා වලවල් වලට පස් සාම්පල් දාලා තියෙන්නේ. දැන් අපිට ඊළඟට තිබෙන්නේ දිලීරනාශකයක්. විශේෂයෙන්ම මම දිලීරනාශකයක් විදිහට කැප්ටාන් තමයි දාන්න බලාපොරොත්තු වෙන්නේ. වතුර ලීටර් 10කට කැප්ටාන් ග්‍රෑම් 10ක් දැමීමට බලාපොරොත්තු වෙනවා. ඔබට දැන් මේ පේන්නේ කැප්ටාන් ග්‍රෑම් 10ක් හිරාගෙන තමයි මේ තිබෙන්නේ. දැන් අපි වතුර එකට කැප්ටාන් දාලා හොඳට දිය කරමු. මේ ආකාරයට හොඳින් වතුර ස්වල්පයකට මේ වගේ ස්වල්පයකට කැප්ටාන් දාලා හොඳින් දිය කරගන්න. මේ ආකාරයට දිය කරගන්න. වතුර ලීටර් 10ක් මේ ආකාරයට දාගන්න. මේ ආකාරයට හොඳින් කලවම් කරගන්න. ඔබට පේනවනේ මේ ආකාරයට හොඳින් වල කෙමින ආකාරයට කැප්ටාන් දාගන්න. මේ ආකාරයට කැප්ටාන් යොදා දින 4කින් පසු අපි පැල සිටුවේ යුතුයි. අපි දැන් දින 4කට පසුව අද මිරිස් පැල සිටුව. මේ සකසා ගන්නා ලද වලවල් වල අපි මේ ආකාරයට මිරිස් පැලේ ගමු. මේ ඔබට පේනවනේ. මේ මිරිස් පැලේ අරන් මේ ආකාරයට වල සකසා යා මෙන්න මේ ආකාරයට තියන්න.
කියලා ඔන්න ඔහොම තද කරගන්න. මේ ආකාරයට සියලුම මිරිස් පැල ටික මේ ආකාරයට පාත්තියේ සිටවා ගන්න. අපි දැන් පැල සියල්ලම සිටවා අවසන්. ඊට පස්සෙ අපි පැල සිටුවා වතුර දාමු. දැන් ඔබට පැහැදිලි ඇති මිරිස් වගාවක් අපි ආරම්භ කරන්නේ කොහොමද කියලා. ඊට පස්සෙ මම ඉදිරි වීඩියෝ වලදී ඔබට රැගෙන එන්නම් කොහොමද මේ මිරිස් වගාව අපි කන්ටිනියු දිගටම නඩත්තු කරන්නේ කියලා. ඉතින් මම අදට මගේ වීඩියෝ නතර කරනවා. ඔබ සියලු දෙනාට සුබ දවසක්.